සෑම සංවර්ධන ව්‍යාපෘතියකම අවසාන ප්‍රතිලාභියා සාමාන්‍ය වැසියා විය යුතුයි. ජනපති අවධාරණය කරයි. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ආසියාවේ ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනය විවෘත කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතුමා මේ බව කියා සිටියේය. වසර 2012 වන විට ශ්‍රී ලංකාවේ තොරතුරු හා sannivedana තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රගතිය 60%ක ඉහළ ප්‍රතිශතයක් දක්වා වර්ධනය කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. 2004 වසරේදී 4% ලෙස පැවති ජනතාවගේ තොරතුරු තාක්ෂණ හැකියාව මේ වන විට 30% දක්වා වර්ධනය කර ගැනීමට රජයට හැකි වී තිබේ. නැනසල මධ්‍යස්ථාන 600කට වැඩි ප්‍රමාණයක් දිවයින පුරා ව්‍යාප්තව පවතී. පාසල් ආශ්‍රිතව තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන 3500ක් පිටුවා ඇති බවද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය. රජයේ තොරතුරු මධ්‍යස්ථාන උපත් විවාහ සහ මරණ සහතික නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජයේ තොරතුරු ජාලය හා ඊ සමාජයේද මෙරට ජනතාවගේ එදිනදා ජීවන තත්ත්වය උසස් කිරීමට හේතු විය. තොරතුරු හා sannivedana තාක්ෂණයේ මීළඟ සංවර්ධන පියවර වන ඊ ශ්‍රී ලංකා 2 වැඩසටහන සඳහාද අවශ්‍ය සැලසුම් මේ වන විට සකස් කර ඇති බව ජනාධිපතිතුමා සඳහන් කළේය. මෙම වසර ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණය පිළිබඳ වසර ලෙස නම් කර තිබීම ක්ෂේත්‍රයේ ලබා ඇති සංවර්ධනයට ප්‍රබල හේතුවකි. සෑම සංවර්ධන ව්‍යාපෘතියකම අවසන් ප්‍රතිලාභියා පොදු ජනතාව විය යුතුය. එම විශ්වාසයෙන් තමා හා රජය ක්‍රියා කරන බව ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය. රටවල් 30ක විද්වතුන් ප්‍රතිපත්ති සම්පාදකයන් ඇතුළු පිරිසක් සමුළුවට සහභාගී වූහ. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ජනාධිපතිතුමා දැක්වූ දායකත්වය අගය කරමින් ආසියා කලාපයේ රටවල උපහාරය පිරිනැමීමද අද සිදුවිය. අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ ජනාධිපති ලේකම් ලලිත් විරතුංගන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ. මීට සමගාමීව සංවිධානය කර ඇති ප්‍රදර්ශනය අද සිට අනිද්දා දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.